Subscribe CryptoFriends.lk YouTube channel, like and comment thank you. Sinhalan Crypto Igunagamu. සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් නැත්නම් DCA කියන මෙතඩ් එක සම්බන්ධව. ඒ කියන්නේ කොහොමද DCA කරන්නේ කියලා. ඒකට DCA ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ අපි යම්කිසි මුදලක් කොයින් එක ආයෝජනය කරනවා නම් ස්පොට් ට්‍රේඩින් වල ආයෝජනය කරනකොට අපිට ගන්න පුළුවන් කොයින් එකක් අප් වෙනකොට විතරනේ ප්‍රොෆිට් එකක් ඩවුන් වෙනකොට බෑ. එතකොට අප් වෙනකොට ප්‍රොෆිට් එකක් ගන්නවා නම් අපිට එතකොට මාකට් එකේ හොඳම ඩිස්කවුන්ට් එකක් තියෙන ප්‍රයිස් එකකින් ගන්න වෙනවනේ. එතකොට එකපාරම ගන්න වෙනවා ඩොලර් 100ක් දානවා නම් 100ක් දාලා අරගෙන ඉවර වෙලා ප්‍රොෆිට් එකක් එනකොට මාකට් එක අප් වුණාට පස්සේ අපිට කොයින් ටික සෙල් කරලා ඉවර වෙලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට අපි ඒක මේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියන ක්‍රමවේදයට අනුව අපි කොහොමද කියලා බලමු අපි කොයින් එක මිලදී ගන්න. එතකොට අපි හිතමු අපි ඩොලර් 100කින් වගේ අපි බයි කරන්න ඉන්නවා කියලා. ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ දීර්ඝ කාලීනව වගේ අපිට කොයින් එක මේ ඉන්වෙස්ට් කරලා තියන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක්. එතකොට අපි නිකන් හිතමු ඩොලර් 100කින් වගේ අපි ඩොලර් 100ක් ආයෝජනය කරන්න ඉන්නවා ඒ කියලා කියන කොයින් එකට. අපි මේ ඒ කියන කොයින් එකට අපි ඩොලර් 100ක් ආයෝජනය කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට මාකට් එක මෙන්න මෙහෙම මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් තමයි යන්නේ. මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඒ අප් ට්‍රෙන්ඩ් එක යනකොට අපි දැන් කොහොමද ඩොලර් 100 ආයෝජනය කරන්නේ? අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා මෙන්න මෙතන all time high එකකුත් කන්ෆර්ම් වෙලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක දැන් ඊගාවට පුල් බෑක් එකක් එන්න බෑ. එතකොට අපි මෙන්න මෙතන 6 high එක කන්ෆර්ම් වුණ තැනින් මේ අපි කොයින් එකක් බයි කරන්නේ නැහැ. එතකොට අපි බලාගෙන ඉන්නවා මේ කොයින් එක ආපහු ඩවුන් වෙනකම්, පුල් බෑක් එකක් එනකම්. අපිට පුළුවන් මේ කොයින් එක මෙහෙම පුල් බෑක් එක එනකොට දැන් මෙන්න මෙතනට වගේ ඇවිල්ලානේ ආපහු හැරෙන්න පුළුවන්, මාකට් එක අප් වෙන්න පුළුවන් පුල් බෑක් එක ඇවිල්ලා. එතකොට මේ වගේ තැනකට එනකොට අපි මේ ඩොලර් 100 අපිට පුළුවන් කොටස් 5කට කඩා ගන්න. එතකොට අපි ඩොලර් 20 ගානේ ගත්තා කියන්නකො. 20 ගානේ ඩොලර් 20 ඒවා 5කට අපි කඩා ගන්නවා. 20 ඒවා 5කට අපි කඩා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ට එනකොට මෙන්න මෙතනින් ඩොලර් 20ක් දීලා මේ කියන කොයින් එක අපි මෙතනින් බයි කරනවා. අපි මෙතනින් ඩොලර් 20ක් දීලා බයි කරනවා. ඒ බයි කරාට පස්සේ දැන් මාකට් එක මෙතනට ඇවිල්ලා ඉවර වෙලා මෙතනට ඇවිල්ලා මාකට් එක ආපහු පුල් බෑක් එක ඇවිල්ලා යනවා. මේ යනකොට මෙතනින් මාකට් එක අප් වෙලා BOS කරලා අලුත් all time high එකක් හැදුවොත් ඔයාට පුළුවන් මේ ගත්ත බයි කරපු ඩොලර් 20 ප්‍රොෆිට් එක 150ක් අයින් කරගන්න. එතකොට මාකට් එක අපි හිතන්නකො මෙතනට ගියා. මෙතනට ගිහිල්ලා අපි මෙතනින් 150ක් අයින් කරගත්තා. දැන් එතකොට අපේ ඉන්නේ ඩොලර් 10යි අපේ ට්‍රේඩ් එකේ ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතනට ගිහිල්ලා මෙතන හයර් ලෝ එක බ්‍රේක් කරලා දැන් මාකට් එක ඩවුන් වෙනවා. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එන්නේ කියලා අපි දන්නවනේ. එතකොට මාකට් එක මෙතනට ආවත් මෙතනට එනකොටත් තියෙන්නේ ඩොලර් 10යි. මේ අපි එන්ට්‍රි පොයින්ට් එකනේ. එතකොට මෙතනින්ම පල්ලෙහාට එනවා. මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම මාකට් එක දැන් පල්ලෙහාට එනවා. එතකොට මේ මාකට් එක පල්ලෙහාට එනකොට අපිට පුළුවන් දැන් අපි බලාගෙන ඉන්නවා. අපි මෙතන මාක් කරගන්න ඕනේ මේ හරියේ
මෙතන ඕඩර් බ්ලොක් එකක් මාක් කරගන්න ඕනේ. මේ හරිය ඕඩර් බ්ලොක් එකක් මාක් කරගන්නවා. ඊගාවට අපි මෙන්න මෙතන ඕඩර් බ්ලොක් එකක් මාක් කරගන්නවා. ඒකට අපි තව Fibonacci දාලා එහෙම කන්ෆර්මේෂන් ගන්න ඕනේ. ඕනනම් RSI වලින් ගන්නත් පුළුවන්. මේ වගේ තැන් වලින් අපි ඕඩර් බ්ලොක් මාක් කරගන්න ඕනේ. එතකොට මේ මාක් කරගන්න ඕඩර් බ්ලොක් වලින් දැන් මෙතනින් අපි ඩොලර් එතකොට මෙතන අපි ප්‍රොෆිට් එකක් අරගෙන ඉවරලා මෙතන අපි 10ක් කියන්නකෝ තියෙන්නේ දැන්. එතකොට මෙතනට එනකොට අපි මෙතන 20 ඒවා පහක්නේ දානවා. අපි මෙතනින් 20ක් දැම්මා. මෙතන අපි ප්‍රොෆිට් එකත් එක්ක මෙතනින් ගත්තා. එතකොට අපි තව ඉතුරු වෙලා තියෙනවා අපිට 20 ඒවා 4ක්. මෙන්න මෙතනින් අපි 20ක් ගන්නවා. මෙතනින් අපි 20ක් ගන්නවා තව. ඔන්න එතකොට අපි මෙතනිනුත් 20ක් ගත්තා. ඊට පස්සේ මෙතනින් මාකට් එක තවත් මෙතනින් පල්ලෙහාට එනවා. මෙතනින් මාකට් එක 20ක් අපි ගත්තට පස්සේ මෙතන ඉතුරු වෙලා තියෙන අපේ ප්‍රොෆිට් එකයි ඔක්කොමත් එක්ක ඉතුරු වෙලා තියෙන ගාණත් එක්ක මේක ඔටෝ කැල්කියුලේට් වෙනවා. මෙන්න මෙතන තිබ්බ එන්ට්‍රිය. මෙන්න මෙතන තිබ්බ එන්ට්‍රිය. මෙතනනේ තිබ්බ එන්ට්‍රිය මේ එන්ට්‍රිය මේ දෙක මෙතනින් අපි 20ක් බයි කරපුවාම මෙතන 10ක් ඉතුරු වෙලා තිබ්බොත් 30යි. එතකොට මේකේ මේ මැද හරියකට වගේ එන්ට්‍රි එනවා. එතකොට අපිට මෙතන ඉඳන් තමයි ඊගාවට ප්‍රොෆිට් එක හැදෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින් මාකට් එක අප් වුණොත් කිසි ගැටලුවක් නැහැ. අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනිනුත් තව මාකට් එක පල්ලෙහාට එනවා මේ ඊගාව OB එක ගාවට. ඊගාව OB එකට ආවට පස්සේ මෙතන OB එකට ආවට පස්සේ අපි මෙතනිනුත් බයි කරනවා ආයෙ 20ක්. මෙතනින් තව 20ක් අපි බයි කරනවා. මෙන්න මෙතන. එතකොට අපි දැන් අපි දෙන මෙතන 20යි මෙතන 20යි මෙතන 10යි 50ක් වෙලා තියෙන්නේ අපිට. හරිද? අපි 100ක් ආයෝජනය කරනවා අපි යම් කිසි ප්‍රොෆිට් එකකුත් අරගෙන අපේ තව 50කුත් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන දැන් මෙතනට එන්ට්‍රි ආවේ. එතකොට අපි මෙතනින් 20 එක බයි කරාට පස්සේ මේ එන්ට්‍රි මෙන්න මෙතනට එනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් නැත්නම් DCA කරලා බයි කරනවා කියලා. ඊට පස්සේ මෙතෙන්ට එනවා. මෙතනින් මාකට් එක ආපහු අප් වුණොත් මාකට් එක අප් වෙන්න දීලා අපි බලනවා අපිට ප්‍රොෆිට් එකක් එන තත්ත්වය කොහොමද කියලා. ප්‍රොෆිට් එක බලලා එතනින් ආපහු අපි ප්‍රොෆිට් එකෙන් කොටසක් අයින් කරගන්නවා. ඊට පස්සේ ආපහු මාකට් එක මෙන්න මෙතනටත් ආවොත් එතකොට අපි මෙතනට ආවොත් එහෙම මෙතන 10ක් විතර තිබ්බොත් තව 50ක් අපිට තියෙනවා. අපි එතකොට මෙතනට ආවම අපිට ඕන නම් දැන් මෙතනට આવොත් මාකට් එක ගොඩාක්ම මෙතනින් සෑහෙන ප්‍රමාණයක් මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. අපිට එතකොට විශ්වාසයක් තියෙන්න පුළුවන් මේ මාකට් එක මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකකට හැරුණොත් කන්ෆර්මේෂන් දීලා ලෝ හයි එකක් බ්‍රේක් කරලා හැරුණොත් එහෙම අපි දන්නවා මාකට් එක ආයෙ අප් වෙනවා මේ ඕල් ටයිම් හයි එකත් එක්ක බ්‍රේක් කරලා. එහෙම නැත්නම් ඕල් ටයිම් හයි එක ගාවට හරි එනවා. එතකොට අපි මෙතනින් ඒ අවස්ථානුකූලව අපි ඉතුරු 50 බල්ල ඉවරලා 50ම ගන්න අපිට 50ම ආයෝජනය කරන්න පුළුවන් නම් අපි ආයෝජනය කරනවා. එතකොට අපි ඩොලර් 100ම ආයෝජනය කරලා තියෙන. එතකොට මෙතන එන්ට්‍රිය මෙන්න මේ ගානට වගේ එනවා. අපිට මෙතන ඉඳන් ප්‍රොෆිට් එක හැදෙනවා ඊට පස්සේ. ඒකට තමයි DCA කියලා කරනවා කියලා අපි කරන්නේ. එතකොට අපි එතකොට ඩොලර් 100ක් දැම්මොත් එහෙම මේ විදිහට තමයි අපිට ප්‍රොෆිට් එක හැදෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම මාකට් එකේ මෙතන මාකට් එක තියෙනවා නම් මෙතනින් ගන්නවා ඩොලර් 20ක. ඊට පස්සේ මාකට් එක පල්ලෙහාට ආවට පස්සේ මෙතනින් ගන්නවා. ඒ OBs බලලා තමයි අපි ගන්නෙ. OB හැරෙන තැන් බලලා මෙහෙම හැම තැනකින්ම ගන්නෙ නෑ. එතකොට මෙතනට ආවට පස්සේ ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් පල්ලෙහාට අපි දෙවෙනි අවස්ථාවෙත් බයි කරාට පස්සේ අපි බලනවා ඊගාවට හොඳම ස්ට්‍රෝන් පොයින්ට් එකකට එන්නකන් ඉන්නවා. ඒ ආවට පස්සේ තමයි ඉතුරු මුදල ගන්න මේ වගේ. ඒ ගත්තට පස්සේ දැන් අපි මෙතනින් එන්ට්‍රි එක ගත්තේ. එතකොට මෙතනින් මාකට් එක ඩවුන් වෙනවා. මෙහෙම මාකට් එක අප් එකට ගිහිල්ලා ඉවර වෙලා මාකට් එක අප් එකට ගිහිල්ලා මේ යනකොට අපි මෙතනින් බයි කරේ මාකට් එක මෙතනට එනවා. ආයෙ මෙහෙම මාකට් එක මෙතනින් පල්ලෙහාට එනවා. මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට මාකට් එක මෙතනටත් එනවා. එතකොට අපි මෙතන ඉන්නේ බයි කරේ. අපි මෙතනට ආවට පස්සේ එතකොට මේ
මෙතනින් 20ක බයි කරේ මෙතනට ආවම තව 20ක බයි කරනවා 40යි. එතකොට මේ මාකට් එක මෙන්න මේ හරියට වගේ එනවා එන්ට්‍රි පොයින්ට් එක. හරිද? ඊට පස්සේ මෙතනින් ආවට පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ අපි මෙතනුත් බයි කරනවා. එතකොට මෙතන 40ක් බයි කරලා ඉවරයි. තව 60ක් තියෙනවනේ. ඒ 60න් අපි සමාන කොටසකට 30කට ගත්තා කියන්නේ එතකොට 30යි මෙතන 3යි 70යි. එතකොට එන්ට්‍රිය මෙන්න මෙතනත් පහු කරලා මෙන්න මේ ගානට වගේ එනවා. එතකොට ඒක තමයි DCA කරනවා කියලා අපි කරන්නේ. ඒ වගේම තමයි දැන් අපි හිතන්නේ මෙතනින් එන්ට්‍රිය ගත්තා. අපි 20කින් ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් බයි කරන්නේ නැහැ. මෙතනින් 20ක ඩොලර් 20ක් අරගෙන ඉතුරු 80 අපි තියාගෙන ඉන්නවා. මේ මාකට් එක දිගින් දිගටම ඇවිල්ලා 4 hour time frame එකෙත් මේ ලෝ එකක් කන්ෆර්ම් වෙලා ඊට පස්සේ 1 day time frame එකේ high low එකක් ගාවට එනකම් ඉන්නවා. 1 day time frame එකේ high low එකක් ගාවටම ඉඳලා අපි DCA කරනවා නම් එතකොට අපිට ඩොලර් 20ක් මෙතනින් අරන් තියෙන තව 80ක් තියෙනවා. අපි එතකොට බලනවා බයිනෑන්ස් කැල්කියුලේටර් එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් කැල්කියුලේටර් එක ගහලා බලනවා මෙතන එන්ට්‍රි ප්‍රයිස් එකයි ගාණයි අපි දෙනවා. මෙතන දැන් තියෙන මාකට් එකේ ප්‍රයිස් එක අපි දෙනවා. ප්‍රයිස් එක දීලා අපි බලනවා මෙන්න මේ එන්ට්‍රිය හරියටම මෙන්න මෙතනට ගන්න කොච්චර මුදලක් අපි දාන්න ඕනද කියලා. අපිට එහෙමත් පුළුවන් එන්ට්‍රි එක ගන්න අපේ මාකට් පොයින්ට් එකට. එතකොට අපි මෙතනට එන්ට්‍රි ගත්තොත් අපිට මෙතනින් අප් වුණ ගමන් මෙතන ඉඳලානේ ප්‍රොෆිට් එක හැදෙන්නේ. එතකොට ඒක කැල්කියුලේටරෙන් ගාන හදලා ඉවරලා අපිට එතනට ගන්නත් පුළුවන්. එතකොට මම නම් හිතන්නේ ඒක තමයි අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් හොඳම ක්‍රමේ. අපි SMC වලත් කන්ෆර්මේෂන් බලලා ඉවර වෙලා මේ විදිහට ගත්තා නම් අපි ඩොලර් 100ක් තියෙනවා නම් මම කියන ක්‍රමේ අපේ ඩොලර් 100ක් තියෙනවා නම් අපි මේ ස්පොට් එකේ නෙමෙයි ෆියුචර් එකේ දැන් මේ ස්පොට් එක ගැන තමයි මේ කතා කරේ අපි ඊගා වීඩියෝ එකේ ෆියුචර් එකේ කොහොමද මේ ක්‍රමය අපි ෆියුචර් එකට කරන්න කියන එක අපි ඊගා වීඩියෝ එකෙන් කතා කරපු නැත්නම් මේක දිග වැඩි වෙනවනේ විනාඩි 10කට 15කට වඩා වැඩි වෙනවනේ. එතකොට ස්පොට් එකේ මේ විදිහට තමයි කරන්නේ අපි. ස්පොට් එකේ අපිට අප් එකට විතරයිනේ අපි දාන්නේ ඩවුන් එකට දාන්න බෑනේ. එතකොට අපි ඊගා වීඩියෝ එකෙන් කතා කරමු ඩවුන් එකටත් අපි කොහොමද මේ ක්‍රමේ අපි කරන්නේ කියලා. නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න මොනවා හරි වීඩියෝ එකේ අඩුපාඩුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම්. එතකොට channel එක subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම සුබ දවසක්. ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු. Subscribe CryptoFriends.lk YouTube channel, like and comment thank you. Sinhalan Crypto Iganagamu.